Hi vlogging Bagi. Good morning. අද කොහෙද යන්නේ කියලා මම දැනගෙන හිටියේ නැහැ. හරිම ස්ට්‍රෙස්ෆුල් වීක් එකකට පස්සේ මාර්කෝ කිව්වා අපි යන් කියලා ලස්සන තැනකට. එයා කිව්වා මං ඒ තැනට ගොඩක් ආස වෙයි කියලා. ඉතින් කොෆී එකකුත් බීලා හැමදාම වගේ අපි යනවා මාර්කෝ මේ කියන ලස්සන තැන බලන්න. අනේ හිම වැටිලා හරිම ලස්සනයි. මට තැනට යන්නත් කලින් මෙන්න මේ ටික දැකලා නම් හරිම සතුටුයි. මම මේ වෙලාවේ ගොඩාක් එක්සයිට් වෙලා හිටියේ අපි කොහෙද යන්නේ කියලා. හැබැයි මට මේ තැනට ආවට පස්සේ නම් හිතා ගන්න බැරි වුණා ඇත්තටම අපි මෙතනට ආවද කියලා. අද මාර්කෝ මාව එක්කගෙන ආවේ ලස්සනම ලස්සන බ්‍රේස් ලේක් එක බලන්න. වව්! හරිම ලස්සනයි. හරිම සීතලයි. දැන් ඔයාලා බලනවා ඇති කො මෙතන ලේක් එකක් නැහැනේ කියලා. මෙතන ලේක් එකක් තියෙනවා. හැබැයි ඉතින් මුළු ලේක් එකම අයිස් වෙලා තමයි තියෙන්නේ. අපි මේ ලේක් එක අයින දිගේ දැන් ඇවිදගෙන යන ගමන් ඉන්නේ මේ ලස්සන view එකත් බල බල. මේ ඉන්නේ මාර්කෝ. මාර්කෝ මේ අහන්නේ කො මේ ලේක් එක කියලා. ඉතින් සමර් එකේ තමයි සමර් එකේ ඕටම් එකේ ස්ප්‍රින්ග් එකේ මෙතන ලස්සන ලේක් එකක් තියෙනවා බලන්න. හැබැයි වින්ටර් එකේ මේ මුළු ලේක් එකම අයිස් වෙලා තමයි තියෙන්නේ. ඉතින් වින්ටර් එකටත් අමුතුම ලස්සනක් මෙතන තියෙනවා. මම නම් සමර් එකේ ගොඩාක් ලස්සන පික්චර්ස් දැකලා තියෙනවා මේ ලේක් එකේ. හැබැයි වින්ටර් එකේ නම් හරිම ලස්සනයි. හිම වැටුණා නම් තවත් හොඳයි කියලා හිතනවා. මෙච්චර හිම තියෙද්දිත් ඒත් කියලා ඉවර කරන්න බැරි තරම් මෙතන හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් එන්ජොයි කරන්නකෝ. ඉතින් මේ බ්‍රේස් ලේක් එක ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධයි. වින්ටර් එකේ මේ ලේක් එක පේන්න තිබුණේ නැතත් හිමෙන් වැහිලා තිබුණත් ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා මේ ලේක් එක බලන්න. ඉතින් අපිට හිතා ගන්න බැරි වුණා සමර් එකේ කොහොමද ඇත්තේ කියලා. පේනවනේ සතුට? ඉතින් මේ ලේක් එකේ වටේ පාරක් තියෙනවා ඇවිදගෙන යන්න. ඉතින් ඒ පාර ඇවිදගෙන යද්දි මේ වගේ පොඩි ලස්සන තැන් තියෙනවා නතර වෙලා කට්ටිය පික්චර්ස් ගන්නවා, නතර වෙලා ඉඳගෙන ඉන්නවා. සමහර අය බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. ඉතින් කොෆී බොනවා. ඉතින් කොයි පැත්තෙන් කොයි විදිහට බැලුවත්
මේ ලේක් එක හරිම ලස්සනයි. මේ කඳු හිම වලින් වැහිච්ච හරිම ලස්සනයි. හිතට හරිම සහනයක් දෙනවා මේ දේවල්. ඉතින් අපි දෙන්නා හොඳටම ඇවිදලා මහන්සි නිසා ලේක් එක මැද්දෙන් එහා පැත්තට යන්න හිතුවා. ටිකක් විතර බයෙන් තමයි මම නම් ගියේ. ඉතින් අපි එහා පැත්තට ගිහිල්ලා හමු වෙමුකෝ. ආයෙමත් අපි කොෆි එකක් බොන්න ආවා. හරියට හැබිට් එකක් වගේ. ඉතින් අපි කොෆි එකත් අරගෙන එළියට ආවා. ලස්සන විව් එක බලාගෙනම කොෆි එකත් බොන ගමන් අද දවස අපි එන් කරමු කියලා. දවස එන් වෙනවා කියන්නේ ඉතින් බ්ලොග් එකත් ඉවරයි කියන එක. හිම පිරිච්ච ලස්සන කන්දක් බලන්න මං ආසාවෙන් හිටියේ. ඉතින් ඒ දවස අද ලැබුණා. මම හරිම ග්‍රේට්ෆුල් මේ දවසට. බ්‍රේස් දැක්කට පස්සේ හිත ඇතුළෙත් හිම වැටෙනවා වගේ. ඒ තරම් බ්‍රේස් හරිම ලස්සනයි. Thank you. අපේ vlog එක බලුවට. ආයි හම්බෙමු.